බලා ගන්න writing notes කියන්නේ කෙටි ලිපියක් ලිවීම. කෙටි ලිපියක් ලිවීම බලා ගන්න. මේකේ දීලා තියෙනවා imagine you are Rajiv. හිතන්නකෝ රජීව් කියලා. sorry imagine you are Rajiv. හිතන්නකෝ රජීව් කියලා. you received the following invitation. You received the following invitation කියන්නේ ඔයාට received කියන්නේ ලැබුණා පහත invitation එක. පහත ආරාධනා පත්‍රය. write a note කියන්නේ කෙටි ලිපියක් ලියන්න to your friend. ඔයාගේ යාළුවාට. to your friend කියන්නේ ඔයාගේ යාළුවාට. යාළුවා සජීව්ට. බලන්නකො මේ කෙටි ලිපි එක ආකෘතිය වලට දීලා තියෙනවා. මේක දීලා තියෙනවා මේ කොටු කරලා දීලා තියෙන කෙටි ලිපි එක ආකෘතිය. රජීව් my birthday is on 3rd of September. මගේ බර්ත්ඩේ එක තියෙනවා සැප්තැම්බර් 3 වෙනිදා. my parents have arranged කියන්නේ මගේ දෙමව්පියෝ තමයි arrange කරලා තියෙන්නේ arrange the evening tea party. මගේ දෙමව්පියෝ arrange කරලා තියෙනවා කියලා කියන්නේ පිළියෙල කරලා තියෙනවා tea party එක for my classmates. මගේ පන්තියේ යාළුවන්ට. I am happy. මම සතුටින් invite කියන්නේ ආරාධනා කරනවා. මම සතුටින් ආරාධනා කරනවා you ඔයාට. don't miss it. ඒක මිස් කරන්න එපා. please bring your guitar. ඔයාගේ ගිටාර් එකත් ගේන්න. සජීව්. එතකොට අපි මේකට reply එක දෙන්න ඕනේ සජීව්ට. කාටද? මේක ලියලා තියෙන්නේ රජීව් කියලා දාලා කියන්නේ රජීව්ට තමයි ලියලා තියෙන්නේ සජීව් විසින්. දැන් අපි ලියන්න ඕනේ මේකට සජීව්ට reply එක. ඒ ලියද්දි මේ ආකෘතියේ විදිහටම සජීව් කියලා මෙතනින් ලියා ගන්නවා. ලියලා දැන් මෙයා කියනවනේ යාගේ බර්ත්ඩේ පාටි එක මේ දවස්වල තියෙන්නේ කියලා ඉස්සෙල්ලම කියන්න ඕනේ. ඉස්සෙල්ලම ඔයාලා thanks කරන්න ඕනේ. ඔයාට invitation එක දුන්නට thanks කරන්න ඕනේ. එතකොට කොහොමද කියන්නේ? thank you for your invitation. ස්තුතියි ඔයාගේ ආරාධනාවට. කොහොමද කියන්නේ? thank you for your invitation. thank you for your invitation කියලා දාලා ඊට පස්සේ දානවා මම ඔයාගේ බර්ත්ඩේ පාටි එකට එන්නම්. කොහොමද කියන්නේ? අපි අනාගත කාලෙන් කියන්නේ. එතකොට will දානවා. අනාගත කාලෙන් කියන ඕනම වාක්‍යයකට will දානවා. I will come to your birthday party. I will come කියන්නේ මම එන්නම් ඔයාගේ බර්ත්ඩේ පාටි එකට. I will come to your birthday party. හරිද? ඊට පස්සේ අපි යාට wish කරන්නත් ඕනේ. අපි යාට wish කරන්නේ කොහොමද? happy birthday to you කියලා දානවා. ඊට පස්සේ ඒ විදිහට wish කරලා එයාට කියන්න ඕනේ ඔයා කැමරාව ගේන බව. මෙතනින්ම බලලා ඔයාට ලියන්න පුළුවන් මුලට I will දානවා. ඒ කියන්නේ මම ගේන්නම්. I will bring my camera. sorry I will bring my guitar. කැමරා නෙමෙයි guitar කියලා දානවා. ඒ විදිහට තමයි කෙටි ලිපියක් ලියන්නේ. ඊට පස්සේ අපි යටින් මේක දැන් අපි මේ කවුද මේක ලිව්වේ? ලියපු කෙනා කවුද? යටින් ලියන්න ඕනේ රජීව් කියලා reply එක. ඒ විදිහට තමයි short කෙටි ලිපියක් ලියන්නේ.